your feelings, it's a vibe like a sunrise. Welcome back my new video. අපි දැන් යන්නේ මේ මොකද්ද මචං ෆුඩ් ස්ටෝල් මොකද? ෆුඩ් ස්ටෝල් එකක් ඕගනයිස් කරන්න තියෙන්නේ අපි. ෆුඩ් ස්ටෝල් එකක් ඕගනයිස් කරමු. දැන් අපේ පළවෙනි එක මේ අපේ චනුක රිප්‍රසන්ට් අපේ රැපා මේ බාරගෙන තිනවා. ඉතින් අපිත් ඒ කට්ට කන්න ඕනේ ඒක. අපි බලමු කොහොමද වෙන්නේ කියලා ඉස්සරහට ටික. මොකක්ද කියන්නේ? බලන්න අපේ පේජ් වලින් අන්නේ. මගේ එක මම කරනවා නේද? ඉතින් දාපුවා කොට ගෙවන් ගන්නේ ඒක. guys ඉස්සරහට වීඩියෝ අපිට මිඩ් එක්සෑම් වෙනවා. අපි බලමු කට්ටියගේ ප්‍රෙෂර් මූණ මූණවල බලා ගන්න පුළුවන් අන්සෙස්ෆුල් මේ මූණවල බලා ගන්න පුළුවන් කට්ටිය කමෙන්ට් එකේ ට්‍රැක් කරන්න මේ දවස්වල. අපි දැන් ෆුඩ් ස්ටෝල් එකට යන් අපි එනං එතනදී හමු වෙමු. මොකද කියන්න තියෙන මේ අවස්ථාවේදී? ඊළඟට යන්නේ අපි කුණුව වෙලා ඉන්නේ. ලක්ෂිතයි මොනක් කියන්නේ? ගඩේ සුපිරියට මම නැත්නම් අපි බහින්න ඕනේ නැහැ. ඇත්තම මේ අපි දැන් මෙනිසිතයි වැඩිට බහලා තියෙන්නේ මේ එයා සමාජ සේවයනේ. ඔව් සමාජ සේවය දැක්කම සමාජ සේවය දැක්කම මේ බහින්න විතරයි. අරමුණ කරගෙන. චන්දෝය යන්න කමෙන්ට් එකක්. මාධ්‍යවරණ එන්න. මොකක්ද කියන්නේ පළවෙනි එක්ස්පීරියන්ස් එක මොකද ඉතින්? සංවිධානය මාර්ගය පොදර බීම දීසල් කරනවා නැත්නම් මම නම් හිතුවේ මෙච්චර මාකට් කාර්යය අපි ඉන්නවා කියලා. එහෙම කපන්නේ කොල්ල මොකද? විශාල කරදරයක් වුණානේ මේක.
කරන්න එපා. අදහසක් කිය මොකද කරන්නේ? මේ සයන්ස් එකේ කුඩු ටික ගන්න. ඒ කියන්නේ වෙසක් එකට කොච්චර ඔය කුඩු හදන්න ඕනද සාමාන්‍යයෙන්? සයන්ස් එකේ ඉතින් සාමාන්‍ය 150ක් තමයි තියෙන්නේ. 150ක් කියලා තමයි තියෙන්නේ. දැන් කීයක් වගේ හදලා ඉවරද? දැන් 100ක් විතර ඉවරයි. තව 50යි තියෙන්නේ. කොහෙද කුඩු ටික තිබ්බේ? කුඩු ටික තිබ්බේ කියන්නේ මම අපි හදනවනේ. අපි තියෙනව නෙවෙයිනේ. නෑ ඒක තමයි මොකද හදපු කුඩු කොහෙද? ආර තියෙනවා රෝමේ තියෙන්නේ. කැන්ටින්. රෝමේ ඇතුලේ තියෙනවා. දැන් නම් කට්ටිය නෑ ගොඩක් කට්ටිය. මේ ටිකේම ඉතින් කුඩු වලට තමයි. කුඩු වලට තමයි. කොල්ලෝ ඉන්නෝ මේ පැත්තේ ඉන්නවා අර හේ. හැබැයි මෙතන නෑ. මෙතන නෑ. අර වැඩන්නේ ඒක. මේ හරියට කියන රෝමේ කියන. රෝමේ අලවත් අර මොකද මම අර උඩ මොකද පැරිසි වගේ තියෙනවා නිකන් මේ පැරිස් ලවත්ත තවනේ මම තියෙන්නේ ඒක තව තියෙනවා එක නම් තව එක එක නම ඕන කරන් තියෙනවා ආවහම මැනේජ්මන්ට් එක පැත්තෙන් මම හිතන්නේ ඒ වගේ නම් තියෙනවා ඔව් ඇත්තට ගිහලා නේ අපි දවසක ගිහලා බලමු වීඩියෝ ඒක සාමාන්‍යයෙන් අපි නම් කියන්නෙත් නෑ ඉතින් ආවහම දැනගන්න තියෙන ඒවා නේ ඔව් ආවම දැනගන්න right සේවන්ති පතර හොඳට විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමයේ නියෝජනය කරමින් එක් විද්‍යාර්ථයෙකුට ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා පොත් මහසිරු ඒකාග්‍ර කිරීමට ඉක්මනට මම ඇවිල්ලා මගේ